කොහොමද ඉතින් ඔයාලට? අද මම අරගෙන ආවේ මම කන්න ආසම කෑමක්. මේ තමයි බැදපු මුං යට මාළුව. මේ විදියට මුං යට මාළුව හදන මුං යට කුඩු එක මම හදලා තියාගන්නවා. ඒක ගොඩක් කාලයක් තියාගන්න පුළුවන් හරියට හදාගත්තාම. එහෙම හදලා තියාගත්තාම මේ විදියට උයලා කන්න හිතුන ගමන් ටක් ගාලා පිටි ටිකෙන් අරගෙන ටිකක් හදාගන්නයි තියෙන්නේ. හරිම ලේසි වැඩේ. මුලින්ම අපි බලමුකෝ මේක හදාගන්න මොනවද ඕන කරන්න කියලා. හැමදාමත් වගේ ඕන කරන දේවල් ටික මම ඔයාලට දීලා තියෙනවා ලිස්ට් එකක් විදිහට. එහෙනම් අපි මුං යට කුඩු එකත් හදලම මුං යට මාළුව හදමු. එහෙනම් අපි මුලින්ම මුං යට ටික ලෑස්ති කරගමුකෝ. මම මුං යට ටික අරගෙන හොඳින් අපද්‍රව්‍ය ටික අයින් කරලා හොඳට ගරලා හොදගත්තා. ඊට පස්සේ හොඳට අවුවේ වේලගත්තා. මේ තියෙන්නේ මේ විදිහට සෝදලා හොඳින් වේලලා ගත්ත මුං යට ටික. හොඳින් වේලගත්ත මුං යට ටික මම දැන් බෙද ගන්නවා. මුං යට ටික සාමාන්‍ය අඩු ගින්දරේ තමයි බෙද ගන්න ඕන. එතකොට මුං යට ඔක්කොම සාමාන්‍ය විදිහට කර නොවි පිච්චෙන්නේ නැතුව ගානට බෙද ගන්න පුළුවන්. දැන් මේ ඔයාලා දකිනවා වගේ මුං යටයක් අරගෙන හපලා බැලුවම කන්න පුළුවන් ගානට අමු ගතියක් නැති වෙන්න බැදිලා නම් මුං යට ටික බැදිලා ඇති. ඊට පස්සේ මේ මුං යට ටික තැටියක දාලා තුනී කරලා හොඳට නිවෙන්න තියාගන්න. මේ මුං යට ටික හොඳට නිවුනම තමයි කුඩු කරගන්න ඕන. උණුවෙන්ම මේක කොටා ගන්නකොට මුං යට වලින් පිට වෙන රස්නේ නිසා වාෂ්ප ගතියක් ඇති වෙනවා. ඒ ටික මුං යට කුඩු වලට මිශ්‍ර වුණාම මේ මුං යට කුඩු එක ගොඩක් කාලයක් තියාගන්න බැරි වෙනවා. තෙත ගතිය නිසා පුස්සෙන්න බලනවා. අන්න ඒක නිසයි අනිවාර්යෙන්ම හොඳට නිවුනට පස්සේ මේක කුඩු කරගන්න ඕන. දැන් මම මේ විදියට කොටාගත්ත මුං යට ටික හොඳ පිරිසිදු වියලි බෝතලයකට දාගන්නවා. මේක සුලන්න වදින විදියට තියාගත්තාම ගොඩක් කාලයක් තියාගන්න පුළුවන්. දැන් මම උයාගන්න වෙන් කරපු මුං යට ටික ඇතිලියකට දාගන්නවා. ඒකට මම රතු ලූණු, සුදු ලූණු, රම්පා කරපිංචා, අමු මිරිස්, තක්කාලි එකතු කරගන්නවා. ඔයාලා මුං යට උයනකොට මුං යට ව්‍යංජන වලට අනිවාර්යයෙන්ම රතු ලූණු එකතු කරගන්න. ඊට පස්සේ මම රස අනුව මිරිස් කුඩු, කහ කුඩු, අමු තුන පහ, ලුණු කුඩු එකතු කරගන්නවා. දැන් මම මේකට වැඩිපුර වතුර එකතු කරගන්නවා. මුං යට ටික ඉදෙනකොට වතුර ටිකක් වැඩිපුර උරා ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම වතුර ටිකක් වැඩිපුර එකතු කරගන්න. මුං යට ටික හොඳට තැම්බෙන්න ඕන ගානට. ඒ වගේම සැරින් සැරේට හොඳට හැඳි ගන්නත් අමතක කරන්න එපා. මුං යට මිශ්‍රණය අඩියට බහින ගතියක් තියෙනවා මුලින්ම. ඒ නිසා සැරින් සැරේට මේක කලවම් කරගන්න අමතක කරන්න එපා. මුං යට ටික හොඳට තැම්බුනාම මම මේකට තෙම්පරාදුවක් වෙනමම හදාගන්නවා. තෙල් ටිකකට රතු ලූණු, රම්පා කරපිංචා, සුදු ලූණු එකතු කරලා තෙම්පරාදුව හදාගන්නවා. ඊට පස්සේ තෙම්පරාදුව මුං යට එකට එකතු කරලා පොඩි වෙලාවක් උයාගෙන ලිපෙන් ඉවත් කරගන්නවා. ඔයාලා මේ දකිනවා වගේ දියර ගතියක් තියෙන්න ලිපෙන් ඉවත් කරගන්න. මුං යට එක නිවෙනකොට උකු ගතිය වැඩි වෙනවා. ඔන්න ඉතින් ඔය විදිහට තමයි මම ආසම බැදපු මුං යට මාළුව හදාගන්නේ. ඔයාලත් වෙලාවක මේක හදලා බලන්නකෝ. මුං යට ටිකත් කුඩු කරගත්තා නම් කාලයක් ඔයාලට තියාගන්න පුළුවන්. දැන් මේ ඔයාලා දකින්නේ රස්නේ ගතියේ ගිය මුං යට මාළුව. පේනව නේද ඒක උකු වෙලා තියෙන තරම? දියර ගතිය හොඳටම අඩු වෙලා. අන්න ඒක නිසයි මම ඔයාලට කිව්වේ දියර ගතිය තියෙන්න ලිපෙන් ඉවත් කරගන්න කියලා. මේ මුං යට මාළුව හරිම රසයි. ඔයාලත් මේක හැදුවතින් කොහොමද රස කියලා මටත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් වෙනස් විදියක වෙනස් කෑමක් එක්ක අපි ඉක්මනින්ම ආයෙත් හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් නිරෝගිමත්ව සතුටින් ඉන්න.